ෂි ඇයි දන්නේ පඩිවැලෙන්න මෙච්චර පරක්කු අම්මේ ෂි ෂැම්පූත් ඉවරයි පඩි ගත්තාම එකක් ගන්න ඕනේ දැන් ඉතින් වතුර ටිකක්වත් පුරව ගන්න සැරප්පු දෙකත් කැඩිලා පඩි ගත්තාම සැරප්පු දෙකක් ගන්න ඕනේ අම්මේ මං යනවා මේ කෑම එක මේ අම්මේ මේ බස් එක යන්න මාරු කීයක්වත් නැද්ද කීයක් ඕනේ මේ වැඩි ගාණක් ඕනේ රුපියල් 2000ක් විතර 2000 මා ගියම්මෝ ඇයි යකෝ උඹ යාපනේටද වැඩට යන්නේ අයියෝ නෑ අනේ මං පඩි ගත්තාම දෙන්නම් එහෙමද පඩි ගත්තාම දෙනවද උඹ පඩි ගත්තාම දෙන ඒවා මම දන්නවනේ 2000 නෑ 1000ක් දෙන්න ඉතුරු සල්ලි උන් මට ගෙදරට බඩු ගන්න හරි හරි මම මේක පඩි ගත්තාම දෙන්නම් මං යනවා පරිස්සමට ඉන්න මේ ෆ්‍රිජ් එකේ කන්න මෙලෝ දෙයක් නෑනේ අප්පා. පඩි ගත්තාම කෑම ටිකක් ගෙනත් දාන්න ඕනේ. අයියෝ ඒ පාර මේ ෆෝන් එක ටච් වෙන්නෙත් නෑ. ඒ අස්සෙ මේ කුණුහරුපයන් ඉතින් ටයිප් වෙලා තියෙන්නේ. අයියෝ නේද ගියොත් නම් ඉවරයි. ඔතේ සෙන්ඩුනානේ. අයියෝ අනේ බබා ඔබ කියන්න එපා. ඒක වැරදිලා නේ ආ පොඩ්ඩක් තේරුම් ගන්නකො මේ ෆෝන් එක ටච් වෙන්නේ නෑ. ඒක ඔටෝම ටච් වෙලා ඔටෝම සෙන්ඩුනා. අනේ මගේ වැරද්දක් නෑ. අනේ මට පණින්න එපා. අයියෝ. හෙලෝ. හෙලෝ. කට් කරලා. ෂිට්. මම මගුල් ෆෝන් එකකින් තමයි සේරම. පඩි ගත්තාම අලුත් ෆෝන් එකක් ගන්න ඕනේ. අයියෝ. එන්න කළු වෙනවද මන් දන්නේ නැහැ. මේ පාරවත් හංසමාලියක් ක්‍රීම් එක අරගෙන ගෑවනම් හරි. මේ පාර පඩි ගත්තාම නම් අනිවාර්යෙන් ගන්න ඕනේ. ඊයා 60 විතරක්. මේ පාර පඩි ගත්තාම ඔෆිස් එකේ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් යන්න ඕනේ නුවරින්. හැමදාම ඉතින් උදේ යනවා හවස එනවා. ඕකනේ කරන්න. මේ පාරම වෙනසක් කරන්න ඕනේ. නැත්තම් මේක හරියන්නේ නැහැ. ඔන්න පඩි වැටිලා නැගිටින්න. අන්න පඩි වැටිලා. හරිනේ. පඩි වැටිලා. දැන් ඉතින් කාඩ් එකේ සල්ලිත් තියෙන එකේ ඔන්ලයින් shopping බාරක් දැම්ම නම් හරි. මේකෙන් මොනවද දැන් කරන්නේ? කොහොමද? ගෙනාවට පස්සේ බලන්න බැරිද?
හෙලෝ මේ එදා ඔබ මට කෝල් කරලා සල්ලි කීයක් හරි ඉල්ලුවනේ. කීයක්ද? 5000ක්ද? හරි මේ මට account numbers දාන්නකෝ. හෙලෝ මේ මම ඔන්න 5000ක් දැම්මා. වැඩිපුර 1000කුත් එක්ක 6000ක්ම දැම්මා. පොඩ්ඩක් බලපන් වැටිලාද කියලා. වැටිලාද? ෂුවර් නේ? එහෙනම් හරි. හරි කො පස්සේ දිහා කියලා දිහා හරි නැති කියන්නේ. හෙලෝ නෙත්මි. උඹ අලුතින් ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගත්තලුනේ. මට සඳුනි කිව්වා. මේ ඉතින් මොනවද උඹ ඔය විකුණන්නේ? අපිටත් කියහන් ඉතින් අපිත් උදව්වක් දෙන්න. කාට හරි හරියන්න ඕනේ. මේ ඇත්තටම මොනවද විකුණන්නේ? මොනවද? වතුර විදින තුවක්කු? මේ ෂුවර් එකට වතුරනේ නේද විදින්නේ? හරි. මේ එහෙනම් මට ඕකෙන් එකක් එවපන්කෝ. මම ඔයාලට සල්ලි දාන්නම්. මේ එකක් නෙවෙයි බා දෙකක්ම එවපන්. මොකද්ද? අනික මේ අපේ පූසට බා ඌත් එකක් ඉල්ලනවා. මේ අරන් දුන්න නැත්තම් ඌ තරහ වෙනවා බා. ඒකයි. මේ එවපන් එහෙනම් තියනවා. මටත් ඕනේ ති මගුලන්නේ. බල් සුගන්ධේ දම් සුගන්ධේ තිල් සුලංගල් පාවෙලා සම්බුදින් සම්බාරේ අම්මේ ඇයි මේ මාසේ වියදමට පඩි නේද බලමු ගණන් කර 1000යි 2000යි දැන් එතකොට අර ඉල්ලගත්ත 1000 2000 වල් ඒවකෝ ඒවත් ඔය සල්ලි වලින්ම ගන්න ඉතින් මේකි මේ හැම මාසෙම මේ විගඩමනේ කරන්නේ ඇත්තමයි මට එපා වෙලා තියෙන්නේ අම්මා මේ කොහෙ යන්නද? මම මේ නංගිලා ගෙදරට පොඩ්ඩක් ගිහින් එන්න කියලා. එයි. මේ එතකොට අම්මා මොකේද යන්නේ? බස් එකේ තමයි ඉතින්. වෙන මොකේද? ඔන්න තාත්තා മന്ത്രി කෙනෙක් හරි වුණා නම් මටත් හෙලිකොප්ටරේ කඩේට උනත් යන්න තිබ්බා. අයියෝ පිස්සු දාන්නේ බස් එකේ යන්න. මේ ඔයම පොඩ්ඩක් ඉන්න. මම ටුක් එකක් දාලා දෙන්නම්. අම්මෝ ඒ දුරට හෙන අස්පකානකනි ඕනේ මම මේ බස් එකේ ගිහින් එන්නම් අයියෝ ඒ හැටි ගාන කියන්නේ නෑ අම්මේ උඩ මොන රුපියල් 5000ක් කියයි ඔයාලට පරක්කුවක් වෙන්නේ නෑ නේ අම්මේ පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න මේ දවස්වල ඉතින් ලක්ෂපතියන් දාපන්කෝ තව ටික දවසකින් හිඟන්න වුණා මං එපයි දෙන්න හෙලෝ අම්මේ මේ අද රැට උයන්න එපා
මං එනකොට නානෑ කඩෙන් පොත්තුවක් අරන් එන්න. හරි මේ තියෙනවා. අම්මේ මම යන්න හදන්නේ. මෙන්න බත් එක. මෙන්න බස් එක යන්න මාරු. ඉල්ලන්නේ නැතුව ඔහොම ඉතින්. පඩි අරන් සතියකින් ඕක හැමදාම වෙන එකනේ. නිකන් මොකටද කාලේ නාස්ති කරගන්නේ? ඉල්ලනකන් ඉඳලා. වේලාසන වැඩට ඵලයක්. හරි අම්මේ. එහෙනම් මම යනවා පරිස්සමට ඉන්න. ඔහොම නවතින්න. පඩිය ඉවරද? ඔව් ඉවරයි. දැන් පඩිය අරන් කරන්න හිටපුවා කරාද? මොනවාද? ෂැම්පූ එකක් ගත්තද? නෑ. සෙරෙප්පු දෙකක් ගත්තද? නෑ. නුවරේදී ට්‍රිප් එකක් ගියාද? කො අලුතින් ෆෝන් එකක් ගත්තද? හංසමාලි අක්කගේ ක්‍රීම් එක? කො මේවා ගත්තද? අයියෝ නෑ. එහෙනම් මොනවද යකෝ පඩියට කරේ? මං දන්නේ නෑ. උඹ දන්නේ නැත්තම් මමද දන්නේ? ඉතින් ඔයා කියන්නේ මමනේ. හරි. ඒ වගේම වැඩක් නෑ. මට මේක කියනකො. දැන් ඔය කරගන්න බැරි වෙච්ච දේවල් කොහොමද කරගන්න ඉන්නේ? ඊළඟ මාසේ පඩි ගත්තාම තමයි ඉතින්. 哎呦我的妈！ Thank you.